පහුගිය කාලේ දිගටම ලංකාවේ කතා කරුණා මේ අර හොරණ බයික් ඇක්සිඩන්ට් එක ගැන. ඕකත් එක්ක පොඩි කතාවක් තියෙනවා කියන්න. දැන් ඔයාලත් ඕන තරම් කොල්ලෝ එහෙම බයික් වල යනවනේ. දැන් මම ඒ ලෙවල් කරන්න කලින් දැන් ඒ ලෙවල් කරන කාලෙම වගේ මාත් ඔයාලා වගේම තමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කොල්ලෝ ගන්නවා ලයිසන් එක. අරගෙන අපිට අර ඒ කාලේට හම්බෙන ආතල්ම දේ තමයි බයික් එකට වේගෙන් පදින එක. හරිද? දැන් පොඩ්ඩක් ඒක පොඩි අමුතු ගැම්මක් එනවනේ. බයික් එකක් හම්බෙලා ඒ බයික් එක මොකක් වුණත් පොඩි අමුතු කික් එකක් තියෙනවා. ඉතින් ඒක වේගෙන් යනකොට හුලම් පාර වේගෙන් වදිනවා. පොඩ්ඩක් එහෙම මෙහෙන් දානවා. පොඩි අමුතු ආතල්ලයක් තියෙනවා. ඒක මටත් ඒ විදිහම තිබුණා. මම ඒ ලෙවල් කරලා මාස 4ක් විතර පන්ති කරලා ඉන්ඩිවිජුවල් ක්ලාස් කරලා අමාරුවෙන් ගත්ත පරණ FZ එක. ඒ කාලේ තිබුණේ version 1 මත විදියට. හරිද? දැන් තියෙන version 4ද? 3ද මන්ද? හරිද? ඊළඟට මේ බයික් එකක් අරගෙන ඉතින් අර දැන් මම බයික් එක අරගෙන බයික් එක පදින්න පටන් ගත්ත දවසේම පටන් අරගෙන දවස් දෙකක් තුනක් යද්දිම මට හොඳට මතකයි මේ අපේ ගෙදර කට්ටියට බයික් එකක් තිබුණ නැහැ. ඒගොල්ලන්ට තිබුණ සාමාන්‍ය වාහනයක්. බයික් එකක් තිබුණ නැහැ. ඉතින් අපේ තාත්තා එහෙමත් එහෙම ලොකුවට බයික් පදලා නැහැ. අපේ පවුලේ කට්ටියකින් ওই බයික් කියන්නේ බයිසිකල් වලට හොඳ පළපුරුද්දක් තියෙන එක්කෙනා තමයි මාමා. හරිද? මාමා ඇවිල්ලා කිව්වා මේ ලයිසන් එක ගත්තට කමක් නැහැ. පරිස්සමෙන් පදින්න. මොකද ලයිසන් එක හරියන්න දෙතුන් පාරක් වැටෙන්න ඕනේ කියලා. හරිද? ලයිසන් එක හරියන්න. මටත් ඒක එච්චර ගාණක් ගියේ නෑ ඒ වෙලාවේ. අර ලයිසන් එක ගත්තාම අපිට හිතෙනවා නිකන් දැන් ඉතින් අපි කෙලින්ම අපි තමයි ඉතින් බයිසිකල් නම් කියලා හිතනවානේ. ඒ කාලේ මේ මට ඒක කිව්ව එක එච්චර තේරුනේ නැහැ. කොහොම හරි ඉතින් මං ඔහොම වැද්දා බයික්. මේ ඉතින් බයික් එක පදිනවා. ඉතින් ඒක මොකද්ද ඔය මාත් එක්ක හිටියා තා කොල්ලෙක් අපේ ගෙදර බෝඩ්ඩලා ඌ සෙකන්ඩ් ෂයි එකක් කරා. ඉතින් ඌ පන්ති වලට ගිහින් දානවා. ඒ වගේ මේ ඉතින් ඔහොම ගියා වැඩේ. හරිද? ගිහිල්ලා පළවෙනි අනතුර සිද්ධ වුණා. අර කොච්චර වුණත් මට හිතෙනවා ඒ කියන්නේ ඇත්තටම අර ඒ කාලේ අපි හින ආතල්ලේදී පොඩ්ඩක් එහෙම මෙහෙම දානකොට අමුතු කික්කයක් කරනවා. ඉතින් වාහන දෙයක් මැද්දෙන් දානවා. හරිද? මේ කොහොම හරි ඔහොම දාන්න ගිහිල්ලා වැලි ගොඩක් උඩින් ගිහිල්ලා ලෙස්සලා ගිහිල්ලා අරුයි මායි දෙන්නම බිම. හරිද? ඇතිල්ලීගෙන ගිහිල්ලා මම මේ එන සෙනග ඉන්න තැනක. හරිද? මේ ඇතිල්ලීගෙන ගිහිල්ලා මාව පාරේ අර ලිස්සලා යනවනේ වැටුනාම ලිස්සලා ගිහිල්ලා මේ ඒ වෙලාවේ අර බස් හෝල්ට් එකේ නවත්තලා තිබිච්ච ලංගම් බස් එකක් ඇතුළට ගියා රෝඩ් එක අස්සෙන්. ඇතුළට කියන්නේ රෝඩ් එක අස්සෙන් ඇතුළට ගියා. බැරි වෙලා හරිය බස් එක අර ඉස්සරහට ගත්තරම් මාව අහුවෙනවා ඒ බස් එක. හරිද? එතකොට මේ දැන් ඒක උනාට පස්සේ ඉතින් ටිකක් බයයි. නමුත් අර හරියටම නැහැ. ඉතින් අර බයයි ටිකක්. ඊළඟට මේ ඒකත් හරි ආයෙත් ඉතින් ටික මාස දෙක තුනක් මේවා වෙලා තිබිලා මේ ඒක මම බයික් එකක් ගන්න කලින් උනේ. ඒක උනේ ඒ ලෙවල් කරන්න කලින්. හරිද? ඒක උනේ ඒ ලෙවල් ගන්න කලින්. මට දැන් මතක් වුනේ. ඒ ලෙවල් ගන්න කලින් උනේ මේ ඒක මගේ බයික් එකේ නෙමෙයි උනේ. ඒක තමයි පළවෙනි අත්දැකීම. ඒකෙන් පස්සේ ඒ ලෙවල් අන්තිම මාස තුනේම මම මේ කකුල කියන්නේ ඇවිදින්න බැරුව හිටිය අන්තිම මාස දෙකක් විතර. මාස එකමාරක් දෙකක් විතර. ඊට පස්සේ ඒක පළවෙනි අත්දැකීම. ඒ ලයිසන් ගත්ත ගමන් ලයිසන් ගත්තේ ඒ ලෙවල්ට يعني එල් පර්මිට් එක තියෙන කාලේ තමයි ඔක උනේ. පිටිපස්සෙත් දෙකෙත් දාගෙන ගිහිල්ලා එහෙම දාගෙන යන්නත් බෑ මන් දන්නේ නේද. කොහොම හරි දෙවෙනි එක තමයි ආයි ජීවිතේට අමතක නොවන එක. හරිද? ඔය ඒක මම මේ කියන්න හේතුවක් ඇතුව. දැන් මෙහෙම වංගුවක් තියෙන තැනක මම මේ පන්ති කරන්න යන ගමන් හරිද? ඉන්ඩිවිජුවල් ක්ලාස් එක. බයික් එක මම මගේ පැත්තේ කිසිම වැරද්දක් නැහැ. මෙහෙම බයික් එකේ මෙහෙම අයිනෙන් යනකොට මේ පැත්ත පේන්නේ නැහැ. පල්ලෙහාට තියෙන පොඩි පාරක පොඩි වංගුවක්. හිමීර යනකොට අර පැත්තෙන් පේන්නේ නැහැ මේ වංගුවේ. හරිද? එකපාරටම මෙහෙම වෑන් එකක් ආවා. හරිද? වෑන් එකක් ආවා එකපාරටම. ඒක නම් මගේ ජීවිතේ අද වෙනකන් අම්මත් අක්ක නොවන සිදුවීම් වලින් එකක් ඈ. ඊට පස්සේ මොකක්ද කරන්නේ මොකක්වත් කරන්න බෑ. ඒ තියෙන ෂණික කාලය ඇතුළත එහෙම ප්‍රතික්‍රියා කාලයකුත් නැහැ මොකුත් නැහැ. ඔහොම ඇවිල්ලා හෙන වේගෙන් මේකත් ඇවිල්ලා තියෙන මාත් සාමාන්‍ය සැලකිතු වේගෙන් ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අදටත් මම දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. කොහොම හරි එකපාරට මෙහෙම වාහනයක් එනවා මතකයි. ඊට පස්සේ ආයි ටිකකින් ඒ කියන්නේ විතර එච්චර සෙනග නැති පැත්තක්. ඊට පස්සේ ටිකකින් ඇහැරලා කියන්නේ ටිකකින් ඇහැරලා බලද්දි
මිනිස්සු මෙතන වට වෙලා බයිසිකල් කියන්නේ මේ හරිය හරිද? මිනිස්සු මෙතන වට වෙලා බයිසිකලේ කෑලි දෙකකට කැඩිලා. හරිද? එෆිසෙට් එක කෑලි දෙකකට කැඩිලා අර ඉස්සරහා රෝදේ තියෙන මෙන්න මෙතන කෑල්ලෙන් වෙන් වෙලා මේක එක කෑල්ලයි මේක අනිත් කෑල්ල. බයිසිකලේ කෑලි දෙකකට කැඩිලා. මිනිස්සු මෙතන යට වෙලා මැරිලා තියන්නේ කවුද කියලා හොයනවා. හරිද? හරිද? ඊට පස්සේ දැන් මේ වගේ සිද්ධියකදී අපි මොනතරම් කියන්නේ මං හිතන්නේ අවුරුදු ගාණක එක්ස්පීරියන්ස් තියෙන මිනිස්සුන්ට කරන්න තියෙන දේවල් හරි අඩුයිනේ. කරන්න දෙයක් නැහැ නේ. ඊටසේ මට ඇත්තටම එහෙම ලොකු තුවාලයක් නැහැ පොඩි තුවාලයක් තිබුණා මම කකුල මක් කර තුවාල වෙලා ඒත් කියන්නේ හොස්පිටල් ගෙනියන්න උනා මොකද මිනිස්සු මේ පැත්ත කියන්නේ ඒ බයිසිකලේ කැඩිලා කෑලි දෙකක් විසික් වෙලා තියෙන හින්දා මිනිස්සු හිතන්නේ කොහේ හරි මැරිලා වැටලා තියෙද්දි අනිවාර්යෙන් ගියපු එකා කියලා. ඒක ජීවිතේට අමතක වෙන්නේ නැති සිද්ධියක්. අන්න එදා තමයි ලයිසන් එක හරි ගියේ. හරිද? එදායින් පස්සේ බයිසිකල් භාවිතා කරන්නේ නැත. ඒ කියන්නේ අර මුලින්ම හෙනම ගැම්මෙන් එහෙ මෙහෙ උඩ දාගෙන පුළුවන් තරම් දඟලනවා. හැබැයි ඒ වගේ සිද්ධියකදී අම්මා තාත්තා මතක් වෙනවා මෙන්න මේ අන්තිම මොහොතේදී. මේ අර අන්තිම තප්පරේදී බ්‍රේක් ගහන්න කලින් අම්මලා තාත්තලා මතක් කරනවා. හරිද? ඒක කියන්න තේරෙන්නේ නැහැ. මොකක්ද උනේ කියන්න දන්නේ නැහැ. මොකක් හරි පිනකට. ඒක වෙන විදිහක් නැහැ ඒක බේරෙන්න. මොකක් හරි පිනකට වදින්න කලින් මම බයිසිකලෙන් එළියට විසික් වෙලා වගේ දෙයක් තමයි මට හිතෙන්නේ. සහ මේ මිනිසුත් කියන්නේ මිනිසුත් හිතන්නේ වදින්න කලින් මම බයිසිකලෙන් විසික් වෙලා වගේ එකක් හෝ නැත්තම් වැදුණා. මොකද මාව කොහොම හරි මේ වාහනේ අපිලා නැහැ. හරි. ඒක දන්නේ නැහැ හරියටම විස්තර කරන්න අමාරුයි. අර මං ගිහිල්ලා විසික් වෙලා يعني හොඳ හෙල්මට් එකක් තිබුණා අවුලක් නැහැ ඔලුවට ඩැමේජ් එකක් නැහැ සහ අර මං වැදිලා තියන්නේ පාරේ නෙමෙයි බිත්තියක නෙමෙයි නිකන් අර සාමාන්‍ය අර බිමක ආනියක් නැහැ. ඒක අර මේ අන්තිම තප්පරේදී අම්මා තාත්තා මතක් කරගන්න. හරි. එදා ඉඳන් පස්සේ බයිසිකල් පදින්නේ නැහැ. ඉසාම කියන්නේ මොකක්වත් ප්‍රවාහනේ සඳහා පාවිච්චි කරන්නේ. නමුත් ඉතින් අර යාළුවෙක්ගේ බයික් එකක් තිබ්බ සමහරට නැහැ එහෙම ගිහින් බලනවා. ඉතින් කියන්නේ අර අවමයි සෙල්ලම් දාන්නේ නැහැ සරලව. තාම අඩුයි 40 විතර යනවා. හරිද? ඒක වුණාට පස්සේ තමයි තේරෙන්නේ. ඒක වෙලා ඒක විස්තර කරන්න ඉතුරු වෙලා ඉන්න මිනිස්සු පොඩ්ඩයි ඉන්නේ. يعني මෙහෙමයි මෙතන වෙන්නේ කියන එක. මේ අන්තිම මොහොතේ මතක් වෙන ගොඩක් දේවල්. හරි. ඒ හින්දා පරිස්සමින් එලවන්න. බයික් පදින්න එපා කියනවා නෙවෙයි. මොකද අන්තිමට ඔයා මේ අවුරුදු 19ක් 30ක් විතර මහන්සිලා අර අම්මලා තාත්තලා පොඩි කාලේ අර පොඩි උන් දිහා බලන් ඉන්නකෝ. අවුරුදු 1 2දී උන් කොච්චර එහෙ මෙහෙ වදින්න බලවන්ද කියලා. ඒ ඔක්කොම ටික බලාගෙන පරිස්සම් කරලා අවුරුදු 20ක් තිස්සේ කණ්ඩ බොණ්ඩ දීලා පන්ති ගෙනිහිල්ලා උගන්නලා තමන්ගේ ජීවිතේ ඔක්කොම ආතල් කුඩු කරගෙන අම්මලා තාත්තලාට කරන්න තියෙන ගොඩාක් දේවල් බලන්නකො ෆිල්ම් එකක්වත් බලන්න යනවාද අම්මලා තාත්තලා හරිය අඩු වෙන්න යන්නේ. ඒ ආකාරයේ සියලු මාතල් කුඩු කරන වලට වියදම් කරලා වල හදලා අන්තිමට මේ මට්ටමට ගෙනාවට පස්සේ බයික් එක සෙල්ලමක් දානවා වගේ පොඩි ආතල්යක් ඉඳලා ලෝකේ ඕන තරම් ආතල් තියෙනවා. හරි. අර වගේ මේ මොහොතේ ගන්න තියෙන පොඩි ආතල්යක් හින්දා ගිහිල්ලා විනාශ වෙන්න එපා. හරි. ඒ කියන්නේ ඒක මාර අත්දැකීමක්. ඒ කියන්නේ අපරාධය. ඒ කියන්නේ අම්මලා තාත්තලා එහෙම පට්ටපව් ඈ හිතන්නකෝ ඔයාලා අවුරුද්දක දෙකක ඒ ලෙවල් වගේ පොඩි කාරණාවකට ලොකු හීන තියන් ඉන්නවා. හරි. නැත්නම් අනාගතය ගැන මෙහෙම හීන තියන් ඉන්නවා තාම කවදාවත් තිබිච්ච දේ නැති දේවල් ගැන. අම්මලා තාත්තලා ඔයාලා දිහා අවුරුදු 17ක් 18ක් 19ක් 20ක් බලන් ඉඳලා අන්තිමට මෙහෙම මේ ලක්ෂ කීපයක බයික් එකක් ගිහින් තව කොහේ හරි වැදිලා ඔයාගේ ජීවිතේ නැතුණාකොත් වැඩක් නැහැ. ඒ හින්දා ඒක ගැන ඉතාම පරිස්සම් වෙන්න. පහුගිය කාලේ තිබිච්ච දේවල් බයිසිකල් පදින්න මන් දන්නවා මේ කොල්ලෝ කාලේ ඒ කියන්නේ කොල්ලෝ ඒ බයිසිකලයක් අතර ගත්තට පස්සේ න ආතල් එක වෙනම ආතල්යක්. ඒකට අර ඒක හින්දා ගිහින් අපරාධ මේ වගේ දෙයක් කරගන්න එපා. බොහොම පරිස්සමින් යන්න. මොකද බයිසිකලේ ඔයා මොන වැඩක් වුණත් සාමාන්‍ය නේ ඔයාලා ෆිසික්ස් ඉගෙන ගන්න ළමයි විදිහට මම කියන්නේ. දැන් ඔයා පැයට කිලෝමීටර් 70ක විතර වේගෙන් යනවා නම් නිකන් ඔයා ගාන හදලා බලන්න. ඔයා ඍජු පාරක පැයට කිලෝමීටර් 70ක වේගෙන් යනවා. 72යි කිව්වොත් තප්පරයට මීටර 20යි. තප්පරයට මීටර 20ක වේගෙන් යනවා. ඔයා හදිස්සියේ පාර ඉස්සරහා මොනම හරි ඔයා බ්‍රේක් ගහන්න ඕනේ සිද්ධියක් දැක්කා. මිනිස්සෙක් එක්ක පාරට පයින්න වාහනයක් දානවා වාහනයක් කරවනවා වාහනයක් බ්‍රේක් ගහනවා මොකක් කර කියලා හිතන්නකෝ. ඔය කියන සිද්ධිය දැක්ක වෙලාවෙ නම් ඔයා බයිසිකලේ නවත්ත ගන්න අඩුම මීටර 40ක්වත් යනවා. හේතුව බයිසිකලයක් නවත්ත ගන්න ඉදි ෆිසික්ස් පැත්තෙන් කියනවා නම් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි thinking distance එක. හරිද? ඒ කියන්නේ මොනවා හරි සිදුවීමක් දැක්කට පස්සේ ඔයාගේ මොළයට ඒක sannivedanaya වෙලා මොලේ විසින් මන් දැන් බ්‍රේක් ගහන්න ඕනේ කියලා බ්‍රේක් එක අල්ලන්න ගත වෙන කාලය. ඒකට යම් කාලයක් ගත වෙන එක මනුස්සයන් වෙනස් අපි හිතමු නම් තප්පරයක් විතර වෙන්නත් පුළුවන් ඒක.
තප්පරයක් වුණොත් තප්පරයට මීටර 20කින් ඒ කියන්නේ පැයට කිලෝමීටර 72කින් යන බයික් එකක බ්‍රේක් එක අල්ලන්න ඕනේ කියලා හිතලා බ්‍රේක් එක අල්ලන්නම තප්පරයක් යනවා. ඒ තප්පරේදී මීටර 20ක් බයික් එක නිකන් ඉන්නේ නැහනේ. ඒ තප්පරේදී බයික් එක මීටර 20ක් යනවා. ඔයා ඒ සිද්ධිය sannivedana වෙලා බ්‍රේක් එක අල්ලන්න ඕනේ කියලා හිතනකම්. එතන ඉඳන් අපිට යනවා මොකද්ද දැන් මේක ඇවිල්ලා තප්පරයට මීටර 20ක වේගෙන් යන බයික් එකක්. මේක නවත්තන්න ඕනේ. හරිද? ඒතර නවත්තන්න නම් සාමාන්‍යයෙන් ওই බයික් එකක් ඔය يعني බයික් එකකින් බයික් එකට මන්දනේ වෙනස් වෙනවා. පාරේ විදිහට ටයර් වල විදිහට වෙනස් වෙනවා. සාමාන්‍ය ඇවරේජ් මම හිතන්නේ 7 ms රියන් දෙක වගේ මන්දනයක් තියෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් එතනින් නුත් තව තප්පර 3ක් විතර ඒ කියන්නේ සාමාන්‍ය ඔතනත් ගණනය කරාම මීටර 20ක් 26ක් විතර යනවා මං හිතන්නේ. නිකන් ඔන්නම් හදලා බලන්න අවසාන ප්‍රවේගයේ බිඳුවයි මන්දනේ 7යි විතර දාලා බලන්නකො. දාලා ගත්තාම මං හිතන්නේ මීටර 26ක් විතර යනවා ආසන්න. ඒත් සාමාන්‍යයෙන් ඔය සියලු දේ හොඳින් වුණත් මීටර 46ක් විතර යනවා. ඔයා මේ තියෙන thinking distance මේ තියෙන braking distance. මීටර 46ක් විතර යනවා. ඔය සිද්ධිය දැක්කට පස්සේ බ්‍රේක් ගහ ගන්න. ඔයා මොන වැඩක් වුණත් බයිසිකලේ කොහොම වුණත් මොන වැඩක් වුණත් මීටර 46ක් විතර යනවා බ්‍රේක් එක. කියන්නේ මේ වෙලාවෙ ඉඳන් සම්පූර්ණ නිශ්චලතාවයට එන්න. ඉතින් මීටර 46ක් කියන්නේ කොච්චර ලොකු දුරක්ද? මීටර 100 කියන්නේ අර මීටර 100 දුවන තරඟකින් භාගයක් විතර මීටර 46ක් කියන්නේ. පට්ට ලොකු දුරන්නේ. ඒ ඔය දුර ඇතුලේදී ගිහිල්ලා බොහෝ විට බයික් එක වදින්න පුළුවන් මේ මොකක් හරි ඒ සිද්ධියදී බයික් එකක තියෙන දේ තමයි අනිත් වාහනයක් වැදුනා වගේ නෙමෙයි අනිත් වාහනය දුරත් වාහන වලට ඩැමේජ් වෙලා නිකන් ඉදී බයික් එකේ වැදිච්ච ගමන් ඔයාව විසික් වෙනවා. ඔයාව තමයි එක්ක වදින්න නැත්නම් ඔයාව විසික් වෙනවා. තමයි බයික් එකේ තියෙන ප්‍රශ්න. ඒ නිසා හරි පරිස්සමින් කටයුතු කරන්න ඕනේ මේකත් එක්ක. එන ඔයා මොන වැඩ වුණත් 60 කිලෝමීටර 70කින් විතර 70කින් උන් නෙමෙයි අර කඩාගෙන යද්දි යන්නේ. 70කින් යද්දි උනත් මීටර 40ක් 45ක් 46ක් ඒ වගේ ඉතින් මේ කන්ඩිෂන්ස් මත වෙනස් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ඔය ගානක් යනවා බයිසිකල් නවත්තන්න. ඔය අතරමැද තැනක මොකක් හරි බාධකයක වැදුනොත් එක්ක ඔයා වදිනවා බාධකේ නැත්තම් ඔයා විසික් වෙනවා. හරිද? නැත්තම් ඔයා විසික් වෙනවා. ඒ හින්දා ඊටාම ක්‍රිටිකල් ප්‍රශ්නයක් පරිස්සමින් එලවන්න බයික් ගන්න. ඒක අර එහෙම සිටුේෂන් එකකට මුහුණ දුන්නට පස්සේ ඉතින් ජීවිතේ බේර ගන්න හම්බුනොත් ඔයාලට මේව කතාවක් කිව්වේ හැයි. නැත්තම් හම්බෙන්නේ නැති වෙයි. ඒ හින්දා අපරාධේ මං කියන්නේ අර ඊට වඩා තව ගොඩාක් දේවල් කරන්න තියෙනවානේ. තව ඊට පස්සේ තව අවුරුදු වල විවිධාකාරයේ ආතල් ගන්න පුළුවන්. එක එක දේවල් වල එක එක එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. අර වගේ එක්ස්පීරියන්ස් එකකින් අවුරුදු 19 20 21 මැරෙන්න හරි පූර්ණාබාධිත හරි වෙන්න හදයි යන්න එපා. සෑහෙන්න සිටුේෂන් එකේද මේ වෙලාවේ මේ වගේ සිද්ධි ගොඩාක් වැඩි. අපරාධේ. සමහර විට ඔයා අවුරුදු පාගෙන ඔයාට ප්‍රොෆෙෂනල් බයික් රේසර් කෙනෙක් වෙන්න ඕන නැහැ කියලා කතන්දරයක්. ඒතර ඒ සියලුම දේවල් ඒ කාලයක් එක්ක පුරුදු වෙලා සියලුම ආරක්ෂිත දේවල් එක ආරක්ෂිත තත්වයට තේ ගිහිල්ලා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක වෙන කතන්දරයක්. ඒක සෑහෙන්න පාලනය කරන තත්වයක්. ඒ නිසා අර දෙක වෙනස් පරිස්සමින් කටයුතු කරන්න. මම කියන්නේ බයිසිකල් පාවිච්චි කරන්න එපා කියලා නෙමෙයි. අනිවාර්යයෙන් පාවිච්චි කරන්න වෙනවා. ඒ වෙන එක බොහොම පරිස්සමින් යන්න. ඕ මතක තියාගන්න. හරිද? මතක තියාගන්න. පරිස්සමින් යන්න. ඒ හින්දා ඒක ෆිසික්ස් ඉගෙන ගන්න කෙනුත් ඔයාලට මේකෙනුත් තේරෙනවා. මතක තියාගන්න ඒක ගැන. හරි.